ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් මම කලින් වීඩියෝ එකේ කියලා දුන්නා කොහොමද මේ වගේ කට්ටට නූල් ගන්න කියලා. ඊට පස්සේ දන්වැලක් හරියටම ගොතා ගන්න කියලා. දැන් අපි බලමු මේක ඉදිරියට ගොතාගෙන යන්නේ කොහොමද කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. අපි මේ ආකාරයට තමයි කලින් වීඩියෝ එකේ හරියටම ගොතාගත්තේ. ඊට පස්සේ අපි බලමු මේක කොහොමද ඉස්සරහට ගෙනියන්නේ කියලා. මේ කට්ට අරගෙන මේ ගොතාගත්ත පළවෙනි ලූප් එක ඇතුලෙන් කටුව ගෙනියනවා. මේ ආකාරයට. මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ මේ නූල භාවිතා කරලා මෙන්න මෙහෙම කටුවට පටලවනවා. පටලවලා මෙන්න මේ ඇඟිල්ල භාවිතා කරලා මෙන්න මේක පස්සට ඇදලා දවට ගත්ත නූල ඇදලා ඉදිරියට ගන්නවා. අරගෙන මේ කටුවේ තියෙන අපි දැන් පටලව ගත්ත ලූප් එක මෙන්න මේකෙන් අතෑරලා දානවා. මෙන්න මෙහෙම. එතකොට මේ කට්ටේ ලූප් එකක් ඇවිල්ලා. තව එකක් බලමු. මෙන්න මෙහෙම මේ තියෙන ඊළඟ ලූප් එකට කටුව ඇතුලෙන් දානවා. ඊට පස්සේ මේ නූල දාපු කටුවට පටලව ගන්නවා. ඊට පස්සේ හිමීට ඇදලා ගන්නවා. ඊට පස්සේ මේ පටලව ගත්ත ලූප් එක මේ කටුවෙන් අතෑරලා දානවා. මෙන්න මෙහෙම. තව එකක් බලමු. මෙන්න මෙහෙම ඇතුළට මේ ලූප් එක ඇතුළට කටුව දානවා. ඊට පස්සේ මෙන්න මෙහෙම පටලව ගන්නවා. මේ ඇඟිල්ල භාවිතා කරලා මේක ඇතුළට තල්ලු කරලා මෙන්න මෙහෙම මේක ඇදලා ගන්නවා. ඊට පස්සේ මේක අතාරිනවා. එතකොට මේකේ මේ ලූප් තුනක් ආයෙ ඇවිල්ලා. ආයෙ එකක් බලමු. මෙන්න මෙහෙම දානවා. මෙහෙම පටලවනවා. මෙහෙම ගන්නවා. මේ ලූප් එකේ තියෙන මේක මේකෙන් අයින් කරනවා. ඉතින් මෙහෙම තමයි ඉවර කරාම පළවෙනි පේලිය ගෙතිලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට. ලස්සනට පළවෙනි පේලිය මේ ආකාරයට ගෙතිලා තියෙනවා. එහෙම තමයි අපි දිගින් මේ වගේ පේලියක් ගොතා ගන්නේ. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මම කියලා දෙන්නම් කොහොමද මේ පැත්ත පේලිය ගොතා ගන්න කියලා මම ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙන්නම්. ඉතින් මේක ඔයාලා පුරුදු වෙන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් යම්කිසි දැනුමක් ප්‍රයෝජනයක් ලැබෙද නම් පහළ තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් click කරාම මම දාන වීඩියෝ ඔයාලට එසනින් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.